හරි සුබම සුබ දවසක් හැමෝටම දැන් මේ වෙලාවේ කට්ටිය බයවෙලා ඉන්නවා BTC එක බෙයාරිශ්ද තව කට්ටියක් හිතනවා BTC බුලිශ්ද ඔන්නෝම කතාවක් කියනවා අපි ඇත්තටම බලමු කන්ෆර්මේෂන් අනුව මේ මාකට් එක බුලිශ්ද බෙයාරිශ්ද කියලා මං ඉස්සල්ලාම මෙන්න මේ විදිහට BOS එකක් මෙතන ගහනවා SMC වල පාඩමක් තමයි BOS නැත්තං බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් කියලා කියන්නේ ඉතින් අපි මෙන්න මෙතනින් එක BOS එකක් ගහනවා මේ උඩින් අපි තවත් BOS එකක් මෙන්න මෙහෙම නිර්මාණය කරනවා එතකොට මේවට කියන්නේ මොනවද BOS නැත්තං break of structures කියලා right එතකොට මේ BOS එක අන්තිම BOS එක දෙන්න හේතු වුණ ලෝ එක තමයි මෙයා හරිද එතකොට අපි කරන්නේ මෙන්න මේ ලෝ එකට කෙලින් මෙන්න මෙම රේකාවක් ගහන එක නැත්තං ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහන එක එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක අපි නම් කරනවා චොච්ච එකක් කියලා නැත්තං අපි ඕකට කියන්නේ change of character එකක් කියලා නැත්තං චොච්ච එකක් right මෙතන චොච්ච එකක් ඇත්තටම දීලා තියෙනවා හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ඒ ප්‍රශ්නේ මම එක මේ විදිහට පෙන්වන්නම් දැන් මේ මාකට් එක ගත්තොත් ඇත්තටම මේ මම දකින view එක ඔයාලට කියන්නේ එතකොට ප්‍රශ්න තියෙන්න පුළුවන් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවා තියෙනවා නම් ඔයාලා බලලා ඔයාලගේ view එක බලලා ඒවා නිවැරදි කරගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන බලන්න හොඳ ඩිමාන්ඩ් zone එකක් මාකට් එකේ යනවා right මෙතන හොඳ ඩිමාන්ඩ් zone එකක් යනවා ඒත් එක්කම තමයි මෙන්න මෙතන අපිට පුළුවන් හොඳ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහගන්න මේ බලන්න මාකට් එක right එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් දෙක හරහා තමයි BTC එක මේ වෙනකොට ගමන් කරන්නේ දැන් පහළ තියෙන මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් එක්ක තියෙන ඩිමාන්ඩ් zone එකේ වැදිලා මෙයා දැන් පොඩි අප් එකක් යනවා දැන් ඇත්තම කතාව මෙහෙම ඇවිල්ලා මෙයා මේ විදියට යන්න chance එකක් තියෙනවා බැරි කමක් නැහැ හැබැයි අපි ඇත්තටම ගත්තොත් මේ චොච්චක වෙලා තියෙන නිසා මෙයා අප් එකකට යනවට වඩා ලොං ටර්ම් හොඳ ඩවුන් එකට එන්න තමයි ලොකු chance එකක් තියෙන්නේ මේක තමයි කතාව right හැබැයි ඒකත් එක්කම අපි බැලුවොත් එහෙම මෙයාගේ 1 week chart එකට ගිහිල්ලා 1 week එකට ගිහලා මම පොඩ්ඩක් පෙන්නන්නම් අපිට වෙනස්ම විදිය දේවල් ටිකක් 1 week එකේ බලා ගන්න පුළුවන් අපි 1 week chart එකට ගියොත් එහෙම අපිට මෙතන හොඳ bearish divergence එකක් මෙන්න මේ විදිහට බලාගන්න හැකියාව තියෙනවා හරි bearish divergence එකේ තේරුම මාකට් එක bearish වෙනවා කියන එකනේ එතකොට එතන හොඳ confirmation එකක් තියෙනවා 1 week එකේ මාකට් එක bearish වෙන්න පුළුවන් කියලා ඒත් එක්කම අපි මේකේ major trend line එකට යමු මම මේ major trend line එක මෙන්න මේ විදිහට ගහන්නම් මෙන්න මේක තමයි මේ BTC වල තියෙන මේජර් ට්‍රෙන්ඩ් ලයින් එක right මෙන්න මේ විදිහට තමයි BTC වල මේජර් ට්‍රෙන්ඩ් ලයින් එක ගමන් කරන්නේ එතකොට අපි මේක ගත්තොත් එහෙනම් මේ 1 week chart එකට අනුව මේ බලන්න මෙන්න මේ මේජර් ට්‍රෙන්ඩ් ලයින් එක කැන්ඩල් බොඩි එකකින් බ්‍රේක් කරන ගමන් තියෙන්නේ හරිද එතකොට තව දවස් 4ක් විතර තියෙනවා මේක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වෙන්න. තාම මේක බ්‍රේක් අවුට් එක කරලා ඉවරයි කියලා අපිට කියන්න බෑ. සමහර විට මෙයා මේ පහළට තව හොඳ වීක් එකක් ගහලා උඩට ගිහිල්ලා කැන්ඩල් එක ක්ලෝස් වෙන්න පුළුවන්. හැබැයි කැන්ඩල් ක්ලෝස් එක වෙන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක කපාගෙන නම් මේක බ්‍රේක් කරගෙන නම් අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට හොඳ කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මාකට් එක bearish කියලා. හරි එතකොට bear market එකට මාකට් එක නිර්මාණය වෙලා ඉවරයි හැබැයි තාම අපිට කියන්න අමාරුයි ඉතින් මේක තමයි දැනට BTC වල අපිට දක්නට ලැබෙන අප්ඩේට් එක වෙන්නේ ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එක follow කරලා තියාගන්න අපේ subscribe කරන්න අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් ගොඩාක් හොඳ විස්තර මේ වගේ අපේ YouTube channel එක හරහා ලබා ගන්න ඉතින් thank you very much හැමෝටම වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් අමාරුවෙන් හරි ආගෙන හිටියට යම් වෙලාවක් ගියා. ඉතින් අපි මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.